අම්මා මල්ලි මං ඕක අහුනොත් තලනවා. කවුද? මීයව. අපේ ගෙදර ඉන්නවා දාර පත මීයේ. මට උත් එක මාර තරහ තියෙන පුදුම වදයක් ඌ දෙන්නේ. අද උදේ මම බලද්දිම ටීවී එකට නැගලා. මම මචං ගත්තා පුළු ගෙඩිය දෙකක් දෙන්නම් කියලා. ටීවී එක ගාවට ලං වෙද්දිම වටිනාකම වැඩිද බං ටීවී එකක් නේ බං. පස්සේ මම අපිට සද්ද නොකර හිටියා. පස්සේ මූ නැග්ග මචං ෆ්‍රිජ් එකට. මම මචං දෙන්නම්ම කියලා ගියේ. කොහෙද ෆ්‍රිජ් එක ඊට වඩා වටිනවනේ බං. මොනවා කරන්නද? ඊට පස්සේ මචං කොහමරි මේ අපේ නෝනා සෝපයක් උඩ මචං මේ පොතක් බල බල හිටියේ කොහමරි. මචං මීයා නැග්ග මචං ගෑණිගේ ඔළුවට. අන්න මචං දැන් ගහනවා නම් ගහන්න පුළුවන්. ඒ තමයි අවස්ථාව. දිනාගම අඩුයිනේ මල්ලි. ගත්ත මල්ලි කුළු ගෙඩිය අතට S2ක් තියාගත්තා. S2 පියාගත්තට පස්සේ කොහොමද හරියට මීයට උදින්න ගහන්නේ? දැන් කවුද මීයට වදින්න ගහන්නේ? ඕකටත් මල්ලි මම S2 පියාගෙන එක හැක් කරලා බැලුවා. බලද්දි මීයා අතර නැහැ ගියාම්කෝ. පස්සේ මචං මම පොඩ්ඩක් එහෙම වටපිට බැලුවා. බලද්දි මචං මූ රේඩියෝ උඩට නැගලා. මූ දන්නවා මචං රේඩියෝ උඩ නැගලා හිටියොත් මම උඩ ලොවෙත් ගහන්නේ නැහැ කියලා. මොකද මචං මම රේඩියෝ එකට පට්ට ලව් මචං. ඒක නැතුව මට බෑනේ. මම මචං පොඩ්ඩක් ඉවසගෙන හිටියා ඉතින් ෂේප් එකේ. මූ මචං ඩාන්ස් කරනවා සීන් එක මම පුළුවන් තරම් ඉවසුවා. මොකද මම රේඩියෝ එකට පට්ට ලව්. ඒ හින්දා. ඔන්න එතකොටම මල්ලි රේඩියෝකේ සින්දුවක් යනවා. මේ වදේකේ ජීවිතේ කියලා. බලන්න මල්ලි මීයන්ගේ වදයක්ලු ජීවිතේ කියන්නේ. මට මල පැන්න මල්ලි මම දුන්නා කුඩු එන්න. මීයට වැදුනා. මීයට වැදුන්නේ නැහැ. හැබැයි මීය බය වුණා. ඊට පස්සේ මීයා දැක්කේවත් නැහැ. අනේ මේ මල්ලි. ඉවන්න මට මේ මොකක් කරේ කියලා දීපන් ඈ. මේක නැතුව පට්ට පාළුයි බං. මේක මහ ලොකු කේස් එකක් නේ. පොඩි කේස් එකක් නේ. අරලා කිව්වේ. ඒක තියෙන්නේ. පොඩක් බලන්න දීපන් ඈ. හරි? නෑ.